ඕන එකක්. ඔය අහල පහල තියෙන වතු ඔක්කොගේම පොල් ගස් වලට මං ඒ කාලේ නැගලා තිබ්බේ. එක පොල් ගහක්වත් නැහැ. එහෙනම් මට ඕන රූස්ස පොල් ගහකට නගින්න පුළුවන්. ඕන දියඹක පීනන්න පුළුවන්. අර පහුගිය ගම්බතුර කාලේ මිනිස්සු වගේ අම්මැදි වෙලා ශ්‍රී ලංකා පොලිසියෙන් ඇවිල්ලා ලණුවක් ඇදලා පාර හරහට යන්න දෙන්න. අර මිනිසුන්ගේ ගේ යට වෙනවා. මේ මිනිස්සු යන්න දෙන්නේ නැහැ කාටවත්. වතුර මහා සාගරේ වාගේ පේන්නේ නැහැ ඉමක් වුණා. නමුත් හාමුදුරුවෝ මට කෝල් එකක් දීලා කිව්වා අර මිනිස්සු යට වෙලා යනවා ඔරුවක් හොයාගෙන එන්න කියලා කොහමද? ඔරුවක් ගියන්න පුතා කිලෝමීටර් 60ක් විතර යන්න වෙනවා. එතකොට අරුන් මැරිලා. මං ඒ ගමන මොකක් හරි විකල්පයක් කරන්නම්කෝ ගහකටවත් ඇදලා මෙවුන් බඳින්න හරි පුළුවන් කියලා යනකොට යන්න දෙන්නේ මං සිවුර ගාලවලා ඉවරලා සියඹලා ගහ උඩින් තිබ්බා. මහත්තයලා කරන එකක් කරන් අරුන් මරුණාට පස්සේ මහත්තයලා ඉන්කුවර් එකට එයි ආයෙච්චරයි. එවුන් වල දාලා හරියන්නේ නැහැ එහෙම. එතන කිරිසප්පයෝ ඉන්නවා කියලා මං නානකඩේ ඇඳලා පාටිය බැඳලා ඉවරලා කෑපොට ගහගෙන මං පීනුවා පුතා. පිහියත් අරගෙන මං පීනලා ගියා යන ගමන් හරකුන්ගේ ලනු ගිලිලා හිටපෙවුන්ගේ ලනු කපාගෙන අර ගෙදෙට්ටම පීනුවා. මං පීනනවා දැකලා ලැජ්ජාවට කොල්ලෝ 4 දෙනෙක් පීනුවා පුතා. ඒකොල්ල අපි ගිහිල්ලා ඉවරලා අර මිනිසුන්ට මැස්සක් ගහලා ගහ උඩින් තියලා පුංචි උන්ට ටියුබ් දෙකක් ගෙනල්ලා ඉවරලා ඒවට ලී බැඳලා ඉවරලා ඒ ගොඩට අරන් ගියා. ඒ ශිල්පේ දැනගෙන හිටියේ නැත්තම් පුතා අරුන් මැරුණාට පස්සේ පාංශ කුලට යන එක නෙමෙයි යුතු. මිනිහෙක් වෙච්චාම මේක දැනගෙන තියෙන්න ඕන. එඳ පරිසරයට අනුගතව ජීවත් වෙන්න හැකියාව අපේ සංඝයා වහන්සේලාගේ ජීවිතවල හොඳට මුවහත තියලා හදලා තියෙනවා. සාලිය රාජ කුමාරයා දුටුගැමුණු මහරජුරුවන්ගෙන් අස්වගාලේ හොඳම අස්සෙක් අරගෙනලු. කොල්ලා තරුණ කාලෙනේ. හොඳම එක අරන් තාත්තා ආදරයට දුන්නා හොඳම එක. සුදා දවල් අස්සේ දීලා නලල් පටිය බැඳගෙන අස්සයාගේ පාන්දරම යනවලු. රට වටේ රවුමක් ගිහිලා එනවලු කොල්ලා කොළුකොමට. රන්නසු උයන ගාවින් පයින්කොට අස්සයා දැක්කලු දිව්‍යාංගනාවක් වාගේ සාලිය රාජ කුමාරයා. අශෝක මාල මල් කඩනවලු ඇවිල්ලා. විකුණන්න අරයන්. එක පාරටම ඇහැ වැටුණලු. අස්සය හරවාගෙන රවුමක් යන මට ඒක කියවනකොට අපි හඳුන්නේ චිත්‍රපටිය වාගේ. චිත්‍රපටිය වාගේ මට පේනවා අශෝක මාලා මල් කඩනවා. එතකොට මේක වේගෙන් එනවා අස්සය පිටේ. ඒ ඇවිල්ලා දැකපු ගමන්ම මෙහෙම ගිහිලා කැරකිලා ආපහු එනවා මනමාල ගතියෙන්. ඇවිල්ලා දැන් අශෝක මාලා බයේ හැංගෙනවා. අශෝක මාලා බය හැමෝල ඒ රොඩි කුලේ ගෑල්ලා මෙන්න මේ රාජකුමාරයෙක් එනවා. මේක දැකලා මාව ඒකට කිලුට්ටක් වෙයි කියලා හැංගෙනවා. ඒ තරම් යටහත් පහත් පුතා අපි පුංචි කාලෙත් අපේ ගම්වල මිනිස්සු අපි මෙහෙම යනකොට අපි මෙච්චර ඊතර බඩ ගැටෙව්. කලිසම් කොටේකුත් ඇඳගෙන යනවා. අර ඉල්ල ගන්න එන මිනිස්සු කානුවට බහිනවනේ. හාඳුරුනේ කියලා අපි හාමුදුරුවනේ කියලා කිව්වේ අප්පා. දැන් නැතුවට. දැන් එහෙම නෑ. එහෙම වෙන්න ඕනන්නේත් නෑ. සමාජ ක්‍රමයේ දියුණු වෙගෙන එනකොට ඒක නැතුව ගියා. අශෝක මාලා කොච්චර බය වෙන්නේ නැද්ද පුතා දුටුගැමුණු මහරජ දවසේ. අපි චූටි කාලෙත් තිබ්බකොට එහෙම. අශෝක මාලා බයේ හැංගිලා හිටියලු. ඒ වෙලාවේ සාලිය රාජ කුමාරයා තීක්ෂණ ඥාණයෙන් උපක්‍රමශීලීව හැමදාම ඇවිල්ලා රවුමක් කරකාගෙන අස්සේ ආරයි යනලු. කතා බතා මොකුත් නෑලු. බය ඇරියලු ටිකක් බය ඇරලා hina වෙලා ගියාලු. ඊට පස්සේ හිංසරේ කතා කෙරුවාලු දෙතුපා. ඊට පස්සේ කෙල්ලගේ බය හොඳටම ඇරලා ඉවර වෙලා කතාවට අල්ලාගෙන කතා කරලා යාළු වෙලා පැනලා ගියා අප්පා. පැනලා ගියා. දුටුගැමුණු මහරජුරවන්ට ඕනේ. පැනලා ගියාට පස්සේ දුටුගැමුණු රජුරෝ කෝපාවිෂ්ඨ වුණා. කෝපාවිෂ්ඨ වෙලා මං ඕකියෝ මරනවා. කොල්ලා ගැන කිසිම ගැටලුවක් නැහැ නේ. අර හැංගිලා හිටපේ ගියා අරගෙන කුලප්පු කරලා පැනගෙන ගියේ. කොල්ලා ගැන චෝදනා නැහැ. අර ගියපු එකෙත් එක්ක තමයි වෛරය. මෙවුන්දලාගෙන් අහන්න කොන්න. මේ මෙවුන්දලාගෙන් අහන්න පැනලා ගියපු දෝනියන්දලා ඉන්න අයගෙන් වැරදිකාරයා කවුද? අරකට තමයි චෝදනාව තියෙන්නේ. ගෙදර එකාට නෙමෙයි. අනිත් එකාට. කෙල්ල නම් කෙල්ල එක යාළු වෙච්ච කොල්ලට
කොල්ලා එක යාළු වෙච්ච කෙල්ලට චෝදනාව. අවසානයේ උන්ගෙන් තමයි පලි ගන්න වෛර කරන්නේ. ඒ කාලෙත් එහෙමම තිබිලා. රවට්ටාගෙන ගෙනිච්චාලු කියලා. මහමතියා දන්නවා හැංගිලා ඉන්න තැන හිටන් මහමතියා කියන්නේ ආදරේ සාලිය රාජකුමාරයාට. ඔය පොසත් ගෙවල් වල දරුවෝ හදන්නේ පුතා එවුන් නෙමේ පිටේ උන්නේ. දුර්ගම් රජුරුවත් ඉතින් රටේ යුද්ධ කෙරුවා ඕවා මෙව්වා කෙරුවා ඒවා පස්සේ අවිද්දා මිසක මේක හුරතල් කෙරුවේ නෑ. මහමතියා තමයි හුරතල් කර කර හැදුවේ. ළඟින් හිටියේ එයා. අස්සෙව පුරුදු කෙරුවේ එයා. ඔක්කොම කරලා දැන් කොල්ලාට තාත්තා වගේම ආදරේ මහමතියත්. හැංගිලා ඉන්න තැනක ඉඳ ඇරලා හොරෙන් ගිහිල්ලා බලලා ඇවිල්ලා හිටියා. හෙව්වා හම්බුන්නේ පස්සේ ආරංචි වෙනවා. මිනිස්සු යවනවා අරන් එන්න කුමාරයා එන්නේ. අවසානයේ යවනවා පුතා බමුණු පඬිවරු ටික. ගිහිල්ලා බරලා වරෙල්ලා බැරි වෙලාවත් ඕකිගේ දේහ ලක්ෂණ වලට අනුව මගේ කාට මොකක් හරි අපලයක් නරකක් තිබ්බොත් මං ඕකි මරලා හරි ගන්නවා. ඕක තියෙනවා අර පොතේ වියංගෙන් ලියලා අපේ ආඳුනේ. වියංගෙන් ලියලා තිනවා මරලා හරි ගන්නවම. යනවා බමුණු නස්සාස්ත්‍ර කරුවෝ ටික යනවා දේහ ලක්ෂණ කියන්න පුළුවන් අය ගිහිල්ලා සාලි රාජකුමාරයාගේ පුංචි මාලිගාවට යනවා. යනකොට සාලි රාජකුමාරයා ඉස්සරහට යනවා මෙවුන් එන්නේ කේලංකාරයෝ ටික දැන් ගිහිල්ලා අපි ඉන්න තැන කියනවා. ඒ හින්දා අශෝකමාලට ගෙට යන්න කියලා සාලි රාජකුමාරයා ඉස්සරහට ගියා. දැන් ගෙවල් වල ගෑණි වේවන්නේ මොකක්? ගෙදරට මොකාවත් ගෑණි වේවලා මිනිහගේ කන පිටනේ තියෙන්නේ පුතා. මං කියන්නේ බොරු නම් දායක සභාවට යවන්නේ කාවද? ගෑණිව. මරණාධාර සමිතියට යවන්නේ ගෑණිව. පාසල් සංවර්ධන සමිතියට ගෑණිව. සමෘද්ධි රැස්වීමට ගෑණිව. සහනාධාර වැඩවලට ගෑණිව. ශ්‍රම දාණයට ගෑණිව. මල ගෙදරකට ගෑණිව. දාන ගෙදරකට ගෑණිව. මගුල් ගෙදරකට විතරක් ඌ. ඒක අපෙරේතයනේ. ඒක අපෙරේතය. දැන් මේ ධම්සභා මණ්ඩපේට අපවත් වී වදාළ නායක හාමුදුරුවන්ගේ පින්කමට අපේ හාමුදුරනේ දැන් බෙදලා බලමු. 4න් 1යි පිරිමි, 4න් 3ක් ගෑනු. දැන් මේ උන්දලාගේ මිනිස්සු ඔක්කොම මැරිලා නෙමෙයිනේ. හොයන්නකෝ අරකා කොහෙද කියලා. ඒක ආපුදි. ඒකටත් එක්කම් පින් මේ උන්දා මේ උන්දගේ මල්ලේ දාගෙන යනවා අරකට පිම්බෝ කරන්න. එහෙම පුතා පිම්බෝ කරන්න බෑ. තමන් කරගත්ත දේ තමන්ට අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන කෙනෙක්ගේ පිහිට නෑ. හැබැයි ශාලිය රාජකුමාරයා එහෙම නෙමෙයි ඉස්සරහට ආවා. අශෝකමාලාව තියලා. ඇවිල්ලා කතා කෙරුවා. ඒ ගමන කුමාරයාත් එක්ක කතා කරනවා කුළුපග වරගොල්ලෝ. ඒ ගමන එක්කන් එනවා. ඇවිල්ලා වාඩි වෙන්න දීලා අශෝකමාලාට කතා කරලා කියනවා මාලා මේ ආපු අයට බොණ්ඩ මොනවා හරි හදන්න කියලා. අශෝකමාලා අර බීමත් හදාගෙන ඒ කාලේ තිබිච්ච වැල් බන්දේසියක තියාගෙන අරගෙන ඇවිල්ලා දැන් අර පඬිවරු ටිකට ඇල්ලුවා. අශෝකමාලා දිහා මෙහෙම බැලුවා දැන් ගන්න ඉස්සෙල්ලා. ඉහේ ඉඳලා පය දක්වා මෙහෙම බැලුවා. දැන් මෙහෙම ඉන්නවා පුතා ගන්න නෑ බීම. අතපය වැඩ නෑ. ඇහි පිල්ලම් කොටන්න නැතුව බලාගෙන ඉන්නවලු. ඒ තරම් පුතා දේහ ලස්සන. බමුණන්ගේ අඟුරු කෑලි වාගේ ගෑනු වාගේ නෙමෙයි මේ ගෑනි. දිව්‍යාංගනාව වාගේ. ඊටම දුටුගැමුණු මහරජුරවන්ටද හිටියේ. රම්මණිකා බැවි. කුරක්කන් හේන් වල වැඩ කරපු රම්මණිකා බැවින් දුටුගැමුණු මහරජුරවන්ගේ නෝනා ගාවින්ද තියන්න බෑ ලස්සනයි. දිව්‍යාංගනාව වාගේ. දුටුගැමුණු කුමාරයා තට්ටු කෙරුවලු මෙහෙම බමුණන්ට. තට්ටු කරලා අවදි කරලා බොණ්ඩ කිව්වා. එතකොටලු සිහිය එළඹ ගත්තේ. බමුණෝ වෙන මොනවත් කතා කෙරුවේ නෑ. දේහ ලක්ෂණ බැලුවා. ගියා. ගිහිලා දුටුගැමුණු රජුරවන්ට කියනවා. රජුරු ඇහුවා මොකද? තොරතුරු. මහරජතුමනි දුටු සැනින් දේහ ලක්ෂණ දැක්කා නොදැක්කා නෙමෙයි. අපි ඉපදුනා කල් වැඩි කියලා හිතුණා කිව්වලු. නාකි බමුණෝ එහෙමලු කිව්වේ. අපි ඉපදුනා කල් වැඩි කියලා හිතුණා.
ඒ තරම් පැහැබර දේහලක් ගල් ගෙඩියක් උඩ හිටියොත් පහළ වෙනවා රන්මසු. කාන්තාරයක තිබ්බොත් වහිනවා ධාරානිපාත වැහි. ඔබතුමා ගිහිල්ලා බලන්න රාජාංගනය. ඒ කාලේ කිව්වේ වන්නිය. රාජාංගනය නෙවෙයි. ගිහිල්ලා බලන්න වන්නිය. කොළ පැහැයෙන් බබලනවා. ඔබතුමාගේ මේ රාජ්‍යයේ ඉඩෝරේ නෑ හෙට්ට කිව්වලු. රජුරවන්ට ආසයි තිලා අතා පිටේ පෙරහැරේ යනවා. දැන් කට්ටිය අර බලන්න. රාජාංගනයට ඇතුල් වෙනකොටම පුතා හරිත වර්ණයෙන් පිරිලලු. සන්තෝෂයෙන් සිරි නරඹමින් ගියා. ගිහිල්ලා මාලිගාව ගාවට යනකොට දුවගෙන එනවා. කොල්ලා බය වුණා. අරුන් ගිහිල්ලා කියලා මරන්නමයි එන්නේ. කොල්ලා බය වෙලා දුවලා ගිහිල්ලා සාලි රාජකුමාරයා දන ගහලා පිය මහරජතුමනි අබේ දාණය දුන මැනවි. මා කළ වරදට අශෝකමාලා වැරදි නෙමේ. මට අබේ දාණය දෙන්න බැරි නම් මාගේ ජීවිතයේ එකම පැතුම වෙච්චි අශෝකමාලාට කිසි හිංසනයක් කරන්න නැතුව මව්පියන් ළඟටවත් යන්න ඉඩ දෙන්න. නොයසේ වී නම් අපි කෙරෙහි අනුකම්පාවෙන් මටත් මාලාටත් ලෝකේ කොහේ හරි ජීවත් වෙන්න ජීවිතේ දුන මැනවි කියලා තාත්තගෙන් ඉල්ලුවා. රජුරෝ දැසේ පිරුණු කඳුලින් බරව නැමි දෑත අතටගෙන වැටි සිටි පුතු නැගිට්ටවලා මයි පුතේ මන් දැක්කේ නෑ උඹව. උඹ හරි දක්ෂ මිනිහෙක්. මගේ රාජ්‍යයට වටිනා රජකමට උරුම ප්‍රිය මනාප දක්ෂතා තියෙන ශ්‍රේෂ්ඨ සිංහලෙක්. උඹ එක්ක යන්න ආවේ. කෝ උඹේ මාළගේ ලැහුවා. එතකොටම මාළගේ ඉඳලා රජ්ජුරුවන්ටද බමුණාට උණු දේම වුණාලු. ඒ ගමන සරසු ඇතා පිටේ තියාගෙන මහා මේඝ වනෝද්‍යානයට පෙරහැරෙන් අරගෙන ඇවිල්ලා මහා මේඝ වනෝද්‍යානයේ පුතා තූපාරාමයට දක්ෂිණ දිසාවෙන් කරවන ලද මාලිගාවේ මේ දෙන්නාව පදිංචි කරවලා දුටුගැමුණු කුමරුගේ මහරජුරුවන්ගේ පුත් සාලිය රාජ කුමාරයාටත් මාලා කුමරියටත් මාලිගා ගත කළාලු. බලන්නකො මැරිලා ඉපදුනේ නෑ පුතා. රොඩි කුලෙන් රාජ කුලයට ගොයිගමට මැරිලා ඉපදෙන්නේ නැතු එක භවයේම. මොකද්ද හේතුව? අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කර්මය සමාදාන කරලා දැම්මා. උපදි සම්පatti පතිබාල්හානීන විපච්ඡanti. සංසාරේ දාන ධර්මාදී කරපු පින් බලෙන් පුතා මේ භවයේ ලස්සන රූපශ්‍රීයක් ඇතිව සූක්ෂම ක්‍රියාකාරකම් හැඩතල වැඩ කරන්නට පුළුවන් නිර්මාණ ගුණය ඇති බෝසත් තැනක ඉපදුනා. එතකොට හාඳුනේ රොඩි උනේ. දැන් මහන්ද හිතෙනවනේ. ආන් ඒකක් තියෙනවා පුතා. කල කී දේ ගුණාගුණ ලෙස පස්සෙන් එනවා. පින එහෙම විපාක දෙන ගමන් පාපයේ විපාක දුන්නා. ඇයි රොඩි කුලේ ඉපදුනේ? කට වැරදුනා පුතා. එක දවසක් ජීවිත ගමනේ එක දවසක් කට වැරදිලා අම්මට වසලිය කිව්වා. රොඩි ගෑණි කියලා බැන්නා. ඔයාලා කී පාරක් උපදීද රොඩි කුලේ? මෙවුන්දලා කියලා තියෙන කතා හැටියට මෙවුන්දලා කී ගමනක් උපදීද? තමන්ගේ අම්මටයි තාත්තටයි කියාපු නොහොඹිනා කතා ගාන මතක් කරගන්න. ඔබට සසර ගමනේ බිය පේන්නේ නැහැ. ඒ බිය පේන්නේ නැති හින්දා ඕවා කියාගෙන යනවා. හොඳට මතක තියාගන්න. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ
නුදුන මැනවි තුන් දොර අවකාසේ. පව් කරනකොට පුතා මෝඩයා මිහිරිවට ඒවා කරන්න. මිහිරිවට කරනවා. විපාක දෙන්න ගත්තාට පස්සේ දුකටපත් වෙනවා, අපාගාමී වෙනවා.